මේකේ තියෙන භයානකම සිද්ධිය තමයි ඔය ලව් එක අස්සේ නිකන් ඔය නිකන් හිතපන්කෝ නිකන් ටොක්සික් රිලේෂන්ෂිප් එකක් වුණොත් ඒ කියන්නේ ඒ පාර්ට්නර් ඒ කියන්නේ මෙහෙම මම කියන්නේ හිතෙන් තරහ වෙනවා යාළු වෙනවා බ්ලොක් කරනවා හරි බැන ගන්නවා හරි නේ ඒ වගේ වනේ ඔය ලව්නේ වැඩි හරියක් තියෙන්නේ දවස් දෙකක් හොඳට හිටියොත් දවස් තුනක් තරහ වෙලා ඉන්නවා ඒ වගේ නේද නිකන් හිතපන්කෝ එහෙම ලව් කරන කපල් එකක් මොකක් හරි හේතුවක් මත පොඩි හේතුවකුත් වෙන්නත් පුළුවන් හරි බ්ලොක් කළා දානවා උඹට කිසිම දෙයක රිප්ලයි කරන්නෙත් නැහැ උඹට යා කන්ටැක්ට් කරගන්න කිසිම විදියක් නැහැ කොච්චර මානසිකව වදයක්ද සමහරවිට මේ වීඩියෝ එක මේ ලයිව් බලන කෙනෙක් හරි පස්සේ වෙලාවක කවුරු හරි බැලුවොත් එම උඩත් ඉතින් අකු මන් දිහා බලාගෙන හිටියා සර් වගේනේ සර් මේක මේ කියන්නේ මට කියලා ඒක තමයි ඔය ලව් වල භයානකම කැලේ ඒක කරුණා කරලා ඒ වගේ එකක් නම් අනිවාර්යෙන් මේ ඊතුරු මාස ගානේ උඹට ඇත්තටම ගේමක් ගහ ගන්න ඕන නම් බ්‍රේක් අප් වෙන්න වෙනවා. ඔයාට ජීවිතේ ගොඩ දා ගන්න තියෙන පවුල නැත්නම් පරම්පරාව ගොඩ දා ගන්න තියෙන හොඳම ලේසිම නැත්නම් එකම විකල්පය මේ ඉගෙන ගන්නවා කියන කාරණා විතරක් කියලා හිතාන අපි කතා කරමු. හොඳේ? එහෙනම් කරන් දෙයක් නැහැ පුතේ මේක අප කරන්න වෙනවා. සමහරට ඔයාට එතනදී දවස් දෙක තුනක් වැය කරන්න වෙයි. පොඩක් ඔළුව හදා ගන්න. හරි? වොට් පහේ බල්බ් එකක් දාගෙන කපුගේ විරහ ගීතයක් අහගෙන දවස් දෙකක් විතර ගත වෙයි. හැබැයි ගත වුණා උනත් පාඩු නෑ. එතනින් එහාට ඔයාට නාස්ති වෙන තිබ්බ ලොකු කාල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. හරිද? මානසික සුවයක්. ඒ කියන්නේ අර වගේ දෙයක් වුණාම නිකන් හිතන්නකෝ අර බ්ලොක් කරලා ඔයාට මෙසේජ් එකක් දාන්නේ ආවා ගන්න විදියක් නැහැ, කන්ටැක්ට් කරගන්න විදියක් නැති වුණාම කොයි තරම් එක වේදනාවක්ද නේද? ඈ රයිට්. දැන් සර් කොහොමද ඔය දැනගෙන බලන් හිටියා වගේ කියන්නේ කියලා මගෙන් අහන්න එපා. හොඳේ? හරි.